හෙලෝ යාළුවනේ ඉතින් මේක තමයි මගේ හතරවෙනි vlog එක. ඉතින් අද අපි යන්න හදන්නේ අඹ අච්චාරුවක් හදන්න. දැන් මුලින්ම ගිහලා අඹ ටික කඩා ගන්න ඕනේ. අපේ ඉස්සරහා ගෙදර ගහක ඉතින් අඹ තියෙනවා. දුල්මිල්ල හැට ආව දුල්මිනව ගන්න. 30ක් තරම් ආවේ. 30 නොයි මායි දුල්මිනයි යනුලුත් එනයි කිව්ව පුළුවන් වුණා. එහෙනම් ඉතින් අඹ කන්න දැන් හෙලෝ යාළුවනේ ඉතින් අපි තැනට ආවා. අඹ කඩන්න තමයි හදන්නේ. කට්ටිය ඉන්නවා බාසුඩත් ආවා යනුලුත් ආවා. දැන් ඉතින් කට්ටිය නගින්න තමයි හදන්නේ මේ කට්ටිය මෙතින් පාලු ගෙදරක් ඉතින් මේක අපේ ඉස්සරහ තමයි තියෙන්නේ. දඟුත් පයින්නවා. තියනුත් ඉතින් නැග්ගා. කේකකුත් අරන් ආවා ඉතින් එහා පැත්තේ ගෙදරින්. අපේ ගෙවල් ඉස්සරහ තමයි ඉතින් තින්නේ අපේ ගෙදරේ පාර මේ. හරියට නෑ. අද නම් අඹ ටික අඹ ඔව් කඩන්න ගමු එහෙනම්. අර අතු ටික පොඩි කේක් එකක් තමයි ඉතින් තියෙන්නේ. මේ කඩන්නන්නේ. හා. හරි යාළුවනේ චමිදු ඉතින් දැන් මේ අඹ කඩනවා. ආ කැච්. අල්ලගන්න. හරි. එතන තව ගෙඩි ටිකක් තියෙනවනේ. පේනවද දැන්නේ යාළුවනේ? චන්දු ගියා උට. ඔය චමිදු චන්දු. අන්නතරේ තව ගෙඩි දෙකක් තියෙනවනේ. පේනවද දැන්නේ ඔයගොල්ලන්ට යාළුවනේ? තව එකක් එනවා චමිදුගේ. This is the end. ඔලුඩ. චමිදුගේ ඔලුඩ. යාළුවනේ චමිදුගේ ඔලුවට ගෙඩිය අන්න අතනට ගියේ. චන්දු අඹ ගෙඩි 6ක් විතර ඉතින් තියෙනවා. බාසුට කඩන ගමන් ඉන්නේ. අඹ ටික හොද ගන්න තමයි හදන්නේ. මෙච්චර ඉතින් කන්න බෑ. අඹ ගෙඩි දෙක තුනක් අය තමයි ඉතින් 4ක් විතර හදන්න ඕනේ. දැන් ඉතින් හොදගමු. ඉතින් අපි දැන් හොදන්න තමයි හදන්නේ. ඔක්කොම ටික හොද ගන්න ඕනේ. අඹ ටික කපා ගන්න තමයි හදන්නේ. මුලින්ම පොත්ත කපා ගන්න ඕනේ. A few moments later. අපි ටික දාගන්න තමයි හදන්නේ. තියානෝනේ අපි තව දුම් ටිකක් දාගන්න තමයි හදන්නේ. එපාර සීනි ටිකක් දා ගන්නවා. දැන් ඉතින් හොඳට කලවම් කර ගන්න ඕනේ. තියානෝනේ අපි දැන් හොඳට හොල්ල ගත්තා. බලමු එල්ලා. සුපිරියටම තියනෝකේ. කලබන්නේ. මාම රසයි. කාල් බාන්න තමයි ඉතින් දැන් හදන්නේ. ටිකක් තියෙන ඉතින් ගැම්මල. ඔක්කොම වීඩියෝ යාළුවනේ අදට එච්චරයි. තව වීඩියෝ එකක් සෙට්